රොන්ඩා බර්න් ලියපු ද මැජික් කියන පොත ඇසුරෙන් කරන දවස් 28ක මානසික පරිවර්තනය කියන ධනාත්මකව මනස පුහුණු කරන ප්‍රායෝගික ක්‍රියාවලියේ 5 වෙනි දවස අද. පොතට අනුව 5 වෙනි දවස වෙන් වෙලා තියෙන්නේ මැජිකල් වෙල්ත් කියන එකට. ඒ කියන්නේ අපේ ජීවිතයේ අපි යතේ ගැවසෙන මුදල් වෙනුවෙන්. අපේ අතේ ගැවසෙන මුදල් වෙනුවෙන් ග්‍රැටිටියුඩ් වෙන්නේ කොහොමද කියලා මේකෙදි කියලා දෙනවා. මේකෙදි හරි ලස්සන ටාස්ක් එකක් දීලා තියෙනවා කරන්න කියලා. ඒ ටාස්ක් එක කියන්න කලින් මං අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ, අවධාරණය කරන්න ඕනේ. කවුරුවත් වැරදි මතයක් ඇති කරගන්න එපා. මෙන්න මේ ටාස්ක් එක කරාම මැජික් බලයකින් සල්ලි ලැබෙනවා කියලා දෙයක් මෙතන කියන්නේ නැහැ. මේ ටාස්ක් එකේ තියන්නේ මනෝවිද්‍යාත්මක පදනමක්. මේ ටාස්ක් එක පිටිපස්සේ තියෙන්නේ අපිට තියෙන දේවල් අගය කරද්දි, අපිට තියෙන දේවල් වලට සතුටු වෙද්දි ඒවා කොහොමද අපේ මනසට පොසිටිව්ලි බලපාන්නේ, ඒවයේ බලපෑම මොකක්ද කියන එක මිසක් කිසිම බලයකින් සල්ලි ලැබෙනවා කියන එක නෙමෙයි. සල්ලි ලැබෙන්න නම් ඔයා කරන ප්ලෑනින් ඒක වෙන කතාවක්. මෙතන තියෙන්නේ සල්ලි ගැන වුණත් අපි කොහොමද ග්‍රැටිටියුඩ් වෙන්නේ, සල්ලි ගැන වුණත් අපි කොහොමද පොසිටිව්ලි හිතන්නේ කියලා ධනාත්මකව මනස පුහුණු කරන්න පොඩි සපෝට් එකක් විතරයි. ඉතින් ටාස්ක් එක මොකක්ද කියලා කියන්නම්. ටාස්ක් එක තමයි ඔයා ඉන්න රටේ කරන්සි එකට අදාළ මුදල් නෝට්ටුවක් අරගෙන මේ මුදල් නෝට්ටුවේ චූටි කොලයක ලියලා අලවන්න ඕනේ මෙන්න මේ සෙන්ටෙන්ස් එක. ලංකාවේ සල්ලි නම් රුපියල්නේ. එතකොට පොඩි කොලයක් 20 50 100 උනත් ප්‍රශ්නයක් නැහැ. ඒකේ ඔයා අලවන්න ඕනේ පොතේ තියෙන ඔරිජිනල් සෙන්ටෙන්ස් එක නම් Thank you for all the money I've been given throughout my life. පොතේ තියෙන ඔරිජිනල් සෙන්ටෙන්ස් එක ඕක. අපි සිංහලෙන් අපිට ටිකක් ෆැමිලියර් විදිහට සිංහලෙන් හදාගත්තොත් ජීවිත කාලය පුරාම මට ලැබිලා තියෙන මුදල් වෙනුවෙන් ස්තුතියි. ඕක තමයි ඔයා ලියන්න ඕන සෙන්ටෙන්ස් එක. ඒක ලියලා ඒ සල්ලි නෝට්ටුව ඔයාගේ පර්ස් එකේ දාලා අද දවස ඇතුළත තියාගත්තාම ඇති. හැබැයි ඒක ඔයා දකින වෙලාවට ඒක ඔයා ඒ ලියලා තියෙන වාක්‍ය කියවන්න. හිතාමතා හරි කීප සැරයක් අරගෙන කියවන්න. අතීතයේ ඉඳලා මේ දක්වා ඔයාට නොමිලේ හම්බෙලා තියෙන කෑම බීම ඇඳුම් පැළඳුම් නවාතැන් අධ්‍යාපනය ඔය හැමදේටම සල්ලි වේදන් වෙලානේ ඔයාට ලැබිලා තියෙන්නේ. කොහේ හරි සල්ලි. ඉතින් ඒ වෙනුවෙන් ඔයා ඇත්තටම thank you කියලා හදවතින්ම ස්තුතිවන්ත වෙන්න කියන එක තමයි මේ ටාස්ක් එක. මේ ටාස්ක් එක කරන්න කියලා තියෙන්නේ ඇයි කියලා මම කියන්නම්. අපේ බහුතරයක් දෙනා සල්ලි ගැන හිතන්නේ ධනාත්මකව නෙමෙයිනේ. බිලක් ගෙවද්දි, ණය ගෙවද්දි අතේ සල්ලි නැති වෙද්දි අපිට එන්නේ බයක්. කනගාටුවක්, එහෙමත් සමහරක් අයට ඉරිසියාවකුත් වෙනවා. රොන්ඩා බර්න් කියන්නේ මුදල් ගැන මෙන්න මේ වගේ නෙගටිව් හැඟීම් තියෙන තාක්කල් මුදල් ඇට්‍රැක්ට් වෙන්නේ නැහැ කියලා. අපිට සල්ලි හම්බ වෙන්න කලින් අපි පොඩි කාලේ අපේ දෙමව්පියෝ අපිට කෑම බීම දුන්න, ඉස්කෝලේ යවුවා, ලෙඩකට බෙහෙත් කරා, ඒ හැම දෙයකටම සල්ලි වැය වුණානේ. ඒ නිසා කොච්චර ඔයාගේ කියලා සල්ලියක් නැති වුණත් මට සල්ලි නැහැ කියන සිතුවිල්ලෙන් මිදිලා මගේ ජීවිත කාලෙට මට කොච්චර දේවල් සල්ලි නිසා ලැබිලා තියෙනවද සහ මුදල් එක්ක තියෙන එනර්ජි ෆ්‍රීකවෙන්සි එක ධනාත්මක කරන්න තමයි මේ ටාස්ක් එකේ කරන්න කියලා පොතේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. තව දුරටත් කියන්නේ තමන්ට නැති දේවල් සහ මදි පාඩුකම් ගැනම හිතනකොට මොලේ තීරණ ගැනීමේ හැකියාව දුර්වල වෙනවා සහ මේ ටාස්ක් එක මෙහෙම කරනකොට මොළය පිරිපුන් මානසිකත්වයක් වෙත මාරු වෙලා මනස ධනාත්මක වෙලා අලුත් ආදායම් මාර්ග සහ අවස්ථාවන් හඳුනා ගැනීමේ අවධානශීලී බව සහ නිර්මාණශීලීත්වය මොළය තුළ ස්වයංක්‍රීයව වැඩි වෙනවා කියලා කියනවා. සල්ලි නෝට්ටුව දැකලා ඒකට ග්‍රේට්ෆුල්, තැන්ක්ෆුල් වෙනකොට මොළයට මම ආරක්ෂිතයි, මට තියෙනවා කියන පිරිපුන් කියන සංඥාව ලැබිලා සංසුන් වෙලා බය සහ ආතතිය ක්‍රමක්‍රමයෙන් දුරු වෙනවා කියලා කියනවා. ඒ වගේම තවදුරටත් අපි අතීතයේ ලැබුණු දේවල් අගය කරනකොට ඩොපමින් ශ්‍රාවය වෙනවා.
ඩොපමින් කියන්නේ අපිට අලුත් වැඩ කරන්න ධෛර්යය දෙන හෝමෝනයක්. මුදල් සම්බන්ධයෙන් මොළයට ධනාත්මක උත්තේජනයක් ලැබුණට පස්සේ මුදල් කළමනාකරණයට සහ ව්‍යාපාරික දියුණුවට අවශ්‍ය වෙන මොටිවේෂන් එක අපි තුල ඇති වෙනවා කියලා තව දුරටත් කියනවා. ඉතින් මේක තමයි day 5 වල අපිට තියෙන ටාස්ක් එක. මං ආපහු මතක් කරනවා, අවධාරණය කරනවා, වැරදි මතයක් ඇති කරගන්න එපා. මෙහෙම කරාම මැජික් බලයකින් මුදල් ලැබෙනවා කියලා නැහැ. මුදල් ගැන පොසිටිව්ලි හිතන්නේ කොහොමද කියලා මනස ප්‍රැක්ටිස් කරන ටාස්ක් එකක් තමයි මේක. ඉතින් දැන් ඉන්නේ day 5 වල day 1 වල පටන් ගත්ත ටාස්ක් එක දිගටම කරගෙන යන්න. day 2 වල පටන් ගත්ත ටාස්ක් එක දිගටම කරගෙන යන්න. අද කරපු ටාස්ක් එක මෙතනින් ඉවරයි. channel එක subscribe කරන්න. කරලා මේ වීඩියෝ සීරීස් එක කන්ටිනියු කරන්න පටන් ගත්තා නම් ඉවර වෙනකම්ම කරන්න කියලා මම මතක් කරනවා. දැන් කතා කරන්න යන්නේ day 6 ගැන. 6 වෙනි දවස ගැන. 6 වෙනි දවසේදී කතා කරන්නේ යම්කිසි කෙනෙකුගේ රැකියාව, ව්‍යාපාරය, ස්වයං රැකියාව එහෙම නැත්නම් මොකක් හරි තියෙන ආදායම් මාර්ගය ඒ ගැන. ගොඩක් අය තමන් කරන රස්සාව, බිස්නස් එක එහෙම නැත්නම් ආදායම් මාර්ගයේ ඇතුලේ තියෙන යම්කිසි දේවල් නිසා කම්මැලිකමක්, එපා වීමක්, පීඩනයක් ඇති කරගෙන තියනවා වෙන්න පුළුවන්. සමහර අය අදත් වැඩට යන්න ඕනනේ, රස්සාව එපා වෙලා උදෙන්ම නැගිටින්න වෙනවනේ, හෙටත් වැඩනේ වගේ ඍණාත්මක සිතුවිලි වලින් වැඩ කරද්දී මේ ඒ කෙනා ඉන්න ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන්න ලැබෙන්නේ නැහැ කියලා රොන්ඩා බර්න් එයාගේ පොතේ කියනවා. අපි කරන දේ දියුණු කරගන්න නම් ඒ රැකියාවට හෝ කරන දෙයට හදවතින්ම ආදරය කරන්න සහ ස්තුතිවන්ත වෙන්න ඕනේ කියලා තවදුරටත් කියනවා. ඉතින් day 6 වල කරන්න තියෙන ටාස්ක් එක තමයි අද දවසේ, ඒ කියන්නේ මේ day 6 ඔයාගේ 6 වෙනි දවසේදී ඔයා ඔෆිස් එකේ ඉන්න කෙනෙක් නම්, ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්, නැත්නම් ස්වයං රැකියාවක් කරන කෙනෙක් නම් මෙන්න මේ අදාළ ක්‍රියාවලිය කරගන්න ඔයාට උදව් වෙන දේවල් කීපයක් ලියන්න තමයි තියෙන්නේ. ඔයා ජොබ් එකක් කරන්නේ නැති නිවසේ ඉඳන් නිකන් හිතන්නකෝ හවුස් වයිෆ්ස්ලා පවුලේ වැඩ කටයුතු කරන අම්මා කෙනෙක් වුණත් කමක් නැහැ. ඔයාගේ වැඩ කටයුතු පහසු කරන දේවල් කීපයක් ලියන්න තමයි තියෙන්නේ. දැන් වෙද්දී මේ 28 days වලට ඔයා පාවිච්චි කරන මොකක් හරි නෝට්බුක් එකක් හරි කොළ ටිකක් එකතු කරලා හරි ඇතිනේ. එතකොට ඔයාගේ 6 වෙනි දවසේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ දේ. එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් ඔයාට සුවපහසුවට ඉන්න තියෙන ඔයාගේ ඔෆිස් එකට. එහෙම නැත්නම් ඔයාගේ ලැප්ටොප් එකට, ඔයාට තියෙන වෙන් කරලා තියෙන ස්පේස් එකට, ඔයාට තියෙන පුටුවට, ඔයාට තියෙන ෆෝන් එකෙන් ඔයා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක මොනවා හරි කරනවා නම් ඒ දේවල් වලට සමහර විට ඔයාගේ බොස් ඔයාට ෆ්‍රෙන්ඩ්ලි නම් එයාට, එහෙමත් නැත්නම් තව ඔයාගේ කවුරු හරි යාළුවෙක් පාර්ට්නර් කෙනෙක් ඔයාට ඒකට සපෝට් කරනවා නම් එයාට මෙන්න මේ දේවල් ටික ලියලා ඔයාට සපෝට් එකක් විදිහට ඔයාට ඒ ජොබ් එක හෝ බිස්නස් එක කරන්න උදව් වෙන දේවල් 5ක් 10ක් ඇති කියලා හිතුනහම ඔයාට ඉවරයි කියලා හිතුනහම තියලා නවත්තලා මේ හැම දෙයකම හදවතින් ස්තුතිවන්ත වෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඔයා ඔයාගේ මනසින් හිතන්න ඕන ඔයාගේ පස්සෙන් ඉඳන් නොපෙනෙන පෙනෙන ඔයාට හැම විදිහකටම සපෝට් කරන හැම කෙනාටම thank you කියලා හිතන්න තියෙන්නේ ඔයාට මේ වෙලාවේ මේ තියෙන ජොබ් එක හෝ මොකක් හරි ආදායම් මාර්ගය ගැන. ඉතින් මේකේ මනෝවිද්‍යාත්මක පදනම කියන්නම් හැමදාම වගේ අපි කරන ජොබ් එකේ බිස්නස් එකේ තියෙන පහසුකම් මේ විදිහට අගය කරද්දී අපේ මොළයෙන් ඩොපමින් සහ සෙරටොනින් කියන සතුටු හෝමෝන ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. මේකෙන් හිතේ තියෙන ස්ට්‍රෙස් එක, කේන්තිය, මහන්සිය ක්ෂණිකව අඩු වෙලා වැඩ කිරීමේ
කාර්යක්ෂමතාවය ප්‍රොඩක්ටිවිටි සහ නිර්මාණශීලීත්වය වැඩි වෙනවා කියලා කියනවා. ඔයාගේ මනස සංසුන් වෙද්දී ඔයාගේ පෞරුෂය ශක්තිමත් වෙනවා. ඔයා බිස්නස් එකක් නම් කරන්නේ. ඒ ශක්තිය නිසා අලුත් පාරිභෝගිකයන් එකතු වෙන්න සහ අලුත් ව්‍යාපාරික අවස්ථා සහ ලාභයන් ඔයා වෙතට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා කියලා මේ පොතේ තව දුරටත් සඳහන් වෙනවා. Day 7. ඔයාලගේ process එකේ 7 වෙනි දවස. 7 වෙනි දවස මම ටිකක් කතා කරන්න ආස එකක්. බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. අපි හැමෝගෙම ජීවිතවල ප්‍රශ්න අභියෝග තියෙනවානේ. ඒක සාමාන්‍ය දෙයක් නේ. හැබැයි ප්‍රශ්නයක් ආපු ගමන් අපි ප්‍රායෝගිකව මොකද කරන්නේ? අපි හිතනවා ඇයි මටම මෙහෙම වෙන්නේ? රස්සාව නැති වුණානේ, සල්ලි නැති වුණානේ කියලා අපි ගොඩක් පසුතැවෙනවා. ඒක ගැනම නේද? නැත්තම් යාළුවෝ නෑදෑයෝ එක්ක අපි මේ ප්‍රශ්නේ ගැනම කියව දුක් වෙන වෙලාව අපි සෑහෙන්න දුක් වෙනා නේද? ඉතින් අපි නොදන්නවා වුණාට අපි ප්‍රශ්නයක් ගැන නිතරම කතා කරද්දී සහ ඒ ගැනම කතා කර නෙගටිව් හිතද්දී වෙන්නේ ප්‍රශ්නය තව තවත් දරුණු විදිහට මනසට දැනෙන එකයි. රොන්ඩා බර්න් ඇගේ පොතේ කියනවා ජීවිතයේ තියෙන ඕනම ලොකු ප්‍රශ්නයකින් ඍණාත්මක වටපිටාවකින් ෂණිකව මිදෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. ඉතින් එයා අද දවසේ ඔයාලට කරන්න කියලා තියෙන ටාස්ක් එක මෙන්න මේකයි. ඔයාට මේ වෙලාවේ ඔයාගේ ජීවිතයේ තියෙන වද දෙන එක ලොකු ප්‍රශ්නයක් තෝරගන්න. ලොකුම ප්‍රශ්නේ සල්ලි ප්‍රශ්නයක්, ජොබ් එකේ ප්‍රශ්නයක්, සම්බන්ධතාවයක්, බිඳීමක්, ලෙඩ රෝගයක් ඕන දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ නෝට්බුක් එකක් ඇතිනේ මේ 28 days කන්ටිනියු කරන එක හෝ කොලයක් අරගෙන ඒ ප්‍රශ්නය ලියන්න. ප්‍රශ්නේ ලියන්න මුලින්. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ අස්සේ වුණත් ඔයාට හිත හදාගන්න පුළුවන් කරුණු ලියන්න. කීයද තියෙන්නේ? 5ක්ද 10ක්ද? තියෙන තරම් ලියන්න. මම උදාහරණ ටිකක් කියන්නම් ඕගොල්ලන්ට මේක පැහැදිලි වෙන විදිහට. උදාහරණයකට හිතන්නකෝ ප්‍රශ්නය ණය වෙලා සල්ලි නැතුව හිර වෙලා ඉන්නේ. ඕක තමයි ප්‍රශ්නේ. එතකොට ඔයා ලියන්න ඕනේ ඕකේ පොසිටිව් පැත්තේ තමයි මෙන්න මෙහෙම ලියන්න. මේ අසීරු මූල්‍යමය තත්ත්වය නිසා මීට කලින් සල්ලි නාස්ති කරපු විදිහ තේරුම් අරගෙන මුදල් මීට වඩා වගකීමෙන් පරිහරණය කරන්න ඕන කියලා මම තේරුම් ගත්තා. ඒ විදිහට මගේ මනස හැඩ ගැහුණු එකට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. තව එක්සැම්පල් එකක්. හිතන්නකෝ ආදරය කරන කෙනා දාලා ගිහින් හිත රිදිලා ඉන්නේ. ඕක තමයි ප්‍රශ්නය. ප්‍රශ්නය කියලා ඕක ලියන්න. ඕක ලියන්න. ඊට පස්සේ ඕකේ ඔයාලට දකින්න පුළුවන් පොසිටිව් සයිඩ් එක තමයි මම ආදරය කරපු කෙනා මාව දාලා ගිය නිසා මම ඉගෙන ගත්තා මගේ සතුට තව කෙනෙක් මත රඳව ගන්නේ නැතුව තනියම ශක්තිමත්ව සතුට හොයාගන්න පුළුවන් පොඩි අවස්ථා තියෙනවා කියලා. නැත්තම් මේ සම්බන්ධතාවයේ මේ වෙලේ බිඳුණු නිසා ජීවිතේ මීට වඩා ලොකු හිත රිදීමක් සිද්ධ වෙන එක මග ඇරුණා. ඒ ගැන ස්තුතියි. ඒ වගේම මේ වෙලාවේ මගේ ළඟින්ම ඉන්නේ කවුද? මට උදව් කරන්නේ කවුද? කවුද මට ඇත්තටම ආදරය කරන්නේ කියලා මම තේරුම් ගත්තා. ඒ ගැන ස්තුතියි කියලා ලියන්න පුළුවන්. තව එක්සැම්පල් එකක් ගන්නම්කෝ. දිගටම අසනීපයක් නිසා ලෙඩ ඇඳේ ඉන්නේ. කලකිරීමෙන් ඉන්නේ. ඕක තමයි ප්‍රශ්නේ. මේකේ ධනාත්මක පැත්ත මේ අසනීප තත්ත්වය නිසා මීට කලින් මගේ ශරීර සෞඛ්‍ය ගැන මම නොසලකා හැරපු එක නතර කරා. ඒ ගැන ස්තුතියි. ශරීරයට මීට වඩා ආදරය කරන්න සහ නිවැරදි විදිහට කන්න බොන්න පටන් ගන්න ඕනේ කියලා සිහිය ලැබුණා මට. තේරුම් ගත්තා මම ඒක. ඒ ගැන ස්තුතියි. තව මේ නංගි කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා අසත්පුරුෂ යාළුවෝ ගොඩක් ඉන්නකොට ඒගොල්ලන්ගේ දකින්න පොසිටිව් සයිඩ් එකක් තියෙනවද කියලා. තියෙනවා. ඔයා මේක බලනවා නම් ඔයාට ඒගොල්ලන්ගේ දකින්න පුළුවන් පොසිටිව් සයිඩ් එක තමයි මේ තියෙන්නේ. මම දැන් කියන්න යන්නේ.
ඔයාට හිතන්න පුළුවන් මාව වටන්න හදන අය වටේ ඉන්නකොට කාගේවත් උදව්වක් නැතුව තනියම නැගිටින්නේ කොහොමද කියලා හිතන්න සහ හිතට ධෛර්යයක් ආත්ම ශක්තියක් මට එනවා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. ධෛර්යය සහ ආත්ම ශක්තිය වැඩිවීම ගැන. තව ඔයාලට ලියන්න පුළුවන් පොයින්ට් එකක් තමයි අසත්පුරුෂ මිනිස්සුන්ගේ හැසිරීම් දැකලා ජීවිතේ කවදාවත් මම තව කෙනෙකුට ඒ වගේ අසාධාරණයක් ඉරිසියාවක් කරන්නේ නැහැ කියන ගුණාංගය මගේ ඇතුලේ වර්ධනය කරගත්තා. ඒ ගැන ස්තුතියි. මේ වගේ ඍණාත්මක අය මගේ ජීවිතෙන් ඈත් වෙන්න පටන් ගන්න එක නිසා ඉදිරියට මගේ ජීවිතයට ඇත්තටම මට ආදරය කරන අය හම්බ වෙයි. ඒ ගැන ස්තුතියි. ඔන්න ඕවා තමයි ප්‍රශ්නවල තියෙන ධනාත්මක පැත්ත. ඉතින් ඕක තමයි මේ දවසේ ඔයාලට කරන්න කියලා තියෙන ටාස්ක් එක. ඉතින් හිතන්නකෝ ඔයාට තියෙන්නේ මම මේ කියපු කොමන් ප්‍රශ්නවලට වඩා වෙනස් ප්‍රශ්නයක් නම් ඔයාට ඒකේ ධනාත්මක සයිඩ් එක හොයාගන්න අමාරුයි නම් මම කැමතියි හෙල්ප් කරන්න. ඉතින් මේ ටාස්ක් එක කරාම මේක කොහොමද මනසට බලපාන්නේ කියලා කියන්න. අපි ප්‍රශ්න ගැන හිත ලත වෙනකොට මොලේ කෝටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝන එක දිගටම ශ්‍රාවය වෙනවා. හැබැයි මේ විදිහට පොසිටිව් සයිඩ් එක ලියන්න ගත්තම මොලේ තේරුම් ගන්නවා දැන් අනතුරක් නැහැ. හැමදේම පාලනය කරගන්න පුළුවන් කියලා. එතකොට සිතේ තියෙන පීඩනය ක්ෂණිකව අඩු වෙනවා. අපේ මොලේ තියෙන සබ්කොන්ෂස් මයින්ඩ් එක කියන්නේ අපි දෙන නියෝග ඒ විදිහටම පිළිගන්න තැනක්. මට ප්‍රශ්න මම අසරණයි කියද්දී මනස දෙන්න try කරන්නේ තවත් ඒ වගේ දේවල්. හැබැයි ප්‍රශ්නයක් අස්සේ වුණත් මට මේ පාඩම ලැබුණා එහෙම නැත්නම් මම ශක්තිමත් වුණා කියලා ඔයා ලියද්දි හිතද්දි ජයග්‍රාහී මානසිකත්වයක් මනස ඇතුලේ නිර්මාණය වෙනවා. අනික අධික ලෙස හිතන එක නතර වෙන එක. ප්‍රශ්නයක් ආපු ගමන් අපේ ඔළුව නරක දෙයම සිද්ධ වෙයි කියලා ඒක වටේ කැරක්කෙමින් බයෙන් ඉන්න එක නතර වෙනවා. මේ වගේ කරුණු කීපයක් ලියන්න මොලේට ටාස්ක් එකක් දුන්නම මොලේ අර පරණ ඍණාත්මක සිතුවිලි පැටර්න් එකෙන් මිදිලා අලුත් පොසිටිව් සයිඩ් එකක් ගැන හිතන්න අවධානය යොමු කරනවා. ඒකෙන් හිතට නිදහසක් සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ඉස්සරහටත් ඔයාගේ ජීවිතේ ප්‍රශ්නයක් ආවහම මේ විදිහට ඔයාගේ ප්‍රශ්නේ ඇනලයිස් කරලා බලන්න පුරුදු වෙන්න. අද දවසේ මේක ඔයා ස්ටාර්ට් කරාට තව ඉස්සරහට ඔයාට ප්‍රශ්නයක් ආවොත් මෙහෙම කරන්න ඕනේ කියලා මතක තියාගන්න. අපි හැමෝම දවසට 3 පාරක් 4 පාරක් කෑම කනවා. වතුර ඊට වඩා සැරින් සැරේට බොනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට හිතලා නැහැනේ මේ කෑම වතුර අපේ ජීවිතේට කොච්චර වටිනාද කියලා. ප්‍රායෝගිකව බලද්දි ගොඩක් අය කෑම කන්නේ හදිසියෙන්. මම පවා. නැත්තම් ප්‍රශ්නයකින් නම් ප්‍රශ්න ගැන හිත. නැත්තම් සමහර වෙලාවට කේන්තියකින් දුකකින් ටීවී එකක් බල ෆෝන් එකක් බල කිසිම හැඟීමක් නැතුව. එහෙමනේ අපි පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි අපි කෑම කන්න කලින් හිතන්න ඕනේ මෙන්න මේ පොතේට අනුව මේ කෑම ටික අද අපේ මේසෙට එන කොච්චර මිනිස්සු මහන්සි වෙලා තියෙනවද? ගෝවියෝ වැස්සෙන් පින්නෙන් බේරගෙන වෙළඳ ප්‍රවාහනය කළා අන්තිමට ගෙදර උයපු අම්මා වෙනකන් ලොකු පිරිසකගේ ශක්තියක් මේ කෑම එක ඇතුලේ තියෙනවා. කෑම සහ වතුර කියන්නේ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් සහ අපි මේ දවසේ කරන්න යන්නේ ඒ හැම දෙයකටම thank you කියන එක. ඉතින් රොන්ඩා බර්න් ඇගේ පොතේ කියන විදිහට අද ඔයා කරන්න ඕන ටාස්ක් එක තමයි ඔයා අද දවසේ උදේ දවල් රෑ කෑම කනවනේ. වතුර බොනවා. ඒ කෑම කන්න කලින් ඔයා හදවතින්ම හිතින් හරි ශබ්ද නගලා හරි thank you කියන්න මේ කෑම වලට. ඔයා අද දවල් කෑම කනවා කියලා හිතන්න. කෑම කන්න කලින් ඔයාගේ ප්ලේට් එක දිහා බලලා අද දවසේ ඔයා මේක මේ විදිහටම කරන්න. මේ සහල් ටික වවපු ගොවි මහත්තරුන්ට මේවා කඩේට ගෙනාපු අයට
මේක මට ආදරෙන් උයලා දුන්නු අම්මට, එහෙම නැත්නම් මේක උයලා දුන්නු කාටම හරි. මේක උයන්න ශක්තිය සල්ලි ලැබුණට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා කියලා ඔයා හිතන්න කියන්න. ඊට පස්සේ ඔයා වෙනදට වඩා ටිකක් සැනසීමෙන් කන්න බොන්න. මේ කෑම, මේ වතුර මගේ සිරුර නිරෝගී කරනවට ස්තුතියි කියලා හිතන්න. මට මතක් වුණා මේත් එක්ක මේ ටාස්ක් එක ගැන කියෙව්වට පස්සේ මට මතක් වුණා ලෝකේ තියෙන ප්‍රධාන ආගම්වල පවා උගන්වලා තියෙනවා නේද කියලා මෙන්න මේ දේ. ඉස්ලාම් භක්තිකයන් කෑම කන්න කලින් අනිවාර්යෙන්ම බිස්මිල්ලාහ් කියලා දෙවියන් සිහි කරනවා මම දන්න විදිහට. ඊට පස්සේ කාලා ඉවර වෙලත් එයාලා අල්හම්දුලිල්ලාහ් වගේ වචනයක් අල්හම්දුලිල්ලාහ් කියලා දෙවියන්ට ස්තුති කරනවා. ඉතින් එයාලා විශ්වාස කරන්නේ එහෙම ස්තුති කරලා කෑම කනකොට ඒ කෑම එකට දෙවියන්ගේ ආශිර්වාදය සහ නිරෝගීකම ලැබෙනවා කියලා. ක්‍රිස්තියානි අය කෑම කන්න කලින් ග්‍රේස් කියලා යාඥාව කරලා කෑමට ස්තුතිවන්ත වෙනවා. බෞද්ධ අයත් බුද්ධ පූජාව කරලා කෘතඥ වෙලා ආහාර ගන්න සිරිතක් තියෙනවා. ඉතින් මේ හැම ආගමකින්ම මේකේ මනෝවිද්‍යාත්මක පදනමක් ගැන ලොකුවට කිව්වේ නැති වුණාට මේකේ සිරිතක් විදිහට කරනවනේ. ඒ තමයි ඔකේ තියෙන්නේ සංසුන්කම, ස්තුතිපූර්වකව ගන්න ආහාරය අපේ ශරීරයට, මනසට ගුණදායක ඖෂධයක් වෙනවා කියන එක. ඉතින් මේකේ තියෙන මනෝවිද්‍යාත්මක පදනම තමයි ඔය කියන්නේ මයින්ඩ්ෆුල් ඊටින් කියන එක. සිහියෙන් යුතුව ආහාර ගන්න කියලා. අපි ස්තුතිපූර්වකව සංසුන් මනසකින් ආහාර ගන්න සූදානම් වෙද්දී අපේ මොළයේ විසින් ස්නායු පද්ධතිය සක්‍රිය කරනවා. මේකට කියන්නේ රෙස්ට් ඇන්ඩ් ඩයිජෙස්ට් තත්ත්වය කියලා. අපි කේන්තියෙන් හදිස්සියෙන් කද්දී සිරුර ස්ට්‍රෙස් වෙලා වෙනවා. හැබැයි මේ වගේ සංසුන්ව කෘතඥ වෙලා කද්දී අපේ සිරුරේ ආහාර ජීර්ණය උපරිම මට්ටමින් සිද්ධ වෙනවා. වගේම ආහාරවල තියෙන පෝෂක පදාර්ථ සිරුරේ සෛරවලට හොඳින් උරා ගන්නවා. මේකෙන් මානසික ශක්තිය අඩු වෙනවා. වගේම ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවා ශක්තිමත් වෙනවා කියලා තව දුරටත් සඳහන් වෙනවා. ඉතින් මේක මේ දවසේ ඔයා ඉගෙනගත්තු දෙයක් වුණාට මෙතනින් එහාට ජීවිත කාලෙම හදිස්සියෙන් කේන්තියෙන් කෑම කන පුරුද්ද අතහරින්න. ඒ වෙනුවට කෑම එක දිහා බලලා හිතින් thank you කියලා හිතලා කෑම කන්න පටන් ගන්න. ඉතින් දවස් 28ම ඔයා පළවෙනි දවස් දෙකේ කරපු ටාස්ක් දෙක කන්ටිනියු කරන්න. Day 9 ඔයාගේ 9 වෙනි දවස. අද කතා කරන්න තියෙන්නේ අපිට ගෙවන්න තියෙන, එහෙම නැත්නම් අපි ගෙවලා ඉවර වෙච්ච බිල්ස් ගැන. ලයිට් බිල්, වතුර බිල්, ෆෝන් බිල්, එහෙම නැත්නම් ණය වාරික, අන්න ඒ වගේ ලියකියවිලි ලැබෙද්දී ඔයාට හිතට එන්නේ මොන වගේ හැඟීමක්ද? මේ මාසෙත් බිල ඇවිල්ලානේ. අප්සෙට් එකක් නේද එන්නේ? බයක්. හැබැයි අපි නොදන්නවා වුණාට බිල්පත් වලට වෛර කිරීමෙන් සහ සල්ලි වියදම් වෙයි කියලා බය වීමෙන් මනසට නෙගටිව් විදිහට බලපෑමක් සිද්ධ වෙනවා කියලා තමයි මේ පොතේ කියන්නේ. රොන්ඩා බර්න් එයාගේ පොතේ කියනවා බිලක් කියන්නේ ඔයා දැනටමත් ඒ සේවාව පාවිච්චි කරලා ලැබපු සතුටට හෝ පහසුකමට හෝ ඒ සේවාව වෙනුවෙන් ගෙවන මිලයි. ඒක වගකීමක් සහ මිලක්. නමුත් ඔයා ලයිට් බිල ලබා ගන්නවා නම් මාසයක් තිස්සේ ඔයා රැට එළිය දැක්ක නිසා, ෆෑන් එකක් AC එකක් දාගෙන සුවපහසුවට හිටපු නිසා ඔයා කරන්න යන්නේ ඒකේ වගකීම ඒ සේවාව වෙනුවෙන් බිලක් ගෙවන එක. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් බිල් ගෙවන්නේ නැත්නම්, හැබැයි ඔයා අනිවාර්යෙන් ෆෝන් එකක් පාවිච්චි කරනවනේ. ෆෝන් බිල හෝ ෆෝන් එකට දාන කාඩ් එක දිහා උනත් මේ බලන කෝණය වෙනස් කරන්න කියලා තමයි මේ පොතේ කියන්නේ. ඉතින් මේ ටාස්ක් එක කරන්න කියලා තියෙන්නේ මෙහෙමයි. ඔයා දැනටම සල්ලි ගෙවලා ඉවර කරපු පරණ බිල්පත් කීපයක් අරගෙන ලැබුණු සේවාවට ස්තුතියි. සල්ලි ගෙවා ඇත ස්තුතියි කියලා ඔයා
ඒක ගෙවන්න එදා ඔයාට සල්ලි තිබුණු එක ගැන හදවතින්ම සතුටු වෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් නිකන් හිතන්නකෝ ඔයා ගෙවපු නැති බිල් එකක් තියනවා කියලා. ඒ වුණත් ඔයා ඒක දිහා බලලා වුණත් ඒකෙන් ලියන්න කියලා තින්නේ ලබා දුන්නු සර්විස් එකට ස්තුතියි කියලා. ඉතින් මේ විදිහට බිල්පත් දිහා බලන කෝණය වෙනස් කරන්න ඒක මනසට පොසිටිව් විදිහට බලපානවා කියලා තමයි මේ පොතේ තවදුරටත් කියන්නේ. මිනිස්සු සල්ලි වියදම් වෙද්දී ලෝභකම හෝ දුක ඇති කරගත්තම මොළය ක්‍රියාත්මක වෙන්නේ නෙගටිව් විදිහට. හැබැයි තවම නොගෙවපු බිලකට වුණත් සර්විස් එක ගැන හිතලා සතුටු වෙද්දී අපේ මයින්ඩ්සෙට් එක වෙනස් වෙනවා කියලා කියනවා. ඒකෙන් මනස මාරම නිදහස් සහ සංසුන් තත්වයකටපත් වෙනවා කියලා කියනවා. මනස සංසුන් වෙද්දී අවධානය යොමු වෙන්නේ සල්ලි නැතිවීම ගැන නෙවෙයි, සල්ලි උපයන්න පුළුවන් අලුත් ක්‍රම සහ අවස්ථා දිසටයි කියලා කියනවා. අන්නේ සංසුන් ධනාත්මක ශක්තිය නිසා ඔයාගේ මනස පොසිටිව් විදිහට වෙනස් වෙනවා කියලා කියනවා. ඉතින් මේ පුරුද්ද ඔයා අද මේක ස්ටාර්ට් කරා. ඊට පස්සේ අද දවසේ මේක කරලා ඉවරුණාට ඔයා ආපහු ජීවිත කාලෙම දකින බිල් වලදී බිල් එක දැකලා සල්ලි ගෙවන්න වෙනවනේ කියලා බය වෙන්න එපා. තෑන්ක්ෆුල් වෙන්න දුන්නු සර්විස් එකට. ඒ දවසේ ඒ බිල ගෙවන්න සල්ලි තියෙන එක ගැන සතුටු වෙන්න. ඔයාට ඒක ගෙවා ගන්න සල්ලි ලැබුණු එක ගැන සතුටු වෙන්න. ඉතින් දිගටම පළවෙනි දවසේ දෙවෙනි දවසේ කරපු ටාස්ක් දෙක කරගෙන යන්න. අනිත් දවස්වල ඔයාගේ ජීවිතේට යම් යම් පුරුදු ඇති වුණා නම් ඒ පුරුදු සදහටම මතකයේ තියාගන්න. අද ඔයාගේ පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදන ප්‍රොසෙස් එකේ 10 වෙනි දවස. මේක ලස්සන ටාස්ක් එකක්. හරි. අපි සාමාන්‍යයෙන් දවසේ බස් එකේ යද්දි, කෝච්චියේ යද්දි, එහෙම නැත්නම් ඔෆිස් එකේදී, එහෙමත් නැත්නම් shopping complex එකකදී, බැංක් එකකදී, ඔය ඕන තැනකදී අපේ ජීවිතේ පහසු කරන මිනිස්සු අපිට හම්බෙනවා. හිතන්න shopping complex එකක නම් ඒකේ වැඩ කරන අය. රෙස්ටොරන්ට් එකකට ගියා නම් ඒකේ කෑම ගෙනත් දෙන, කෑම හදන, එහෙම නැත්නම් සර්ව් කරන අය. පාරවල් වලට යද්දී ඔෆිස් වල, පාරවල් වල ක්ලීනින් කරන අය, කඩේ මුදලාලි. බස් එකේ නම් කොන්දොස්තර, ඩ්‍රයිවර්, මේ හැම කෙනෙක්ම ඒගොල්ලන්ගේ ජීවිතේ මහන්සියක් වෙන්නේ තව කෙනෙකුගේ ජීවිතය පහසු කරන්න. අපේ ජීවිතේ පහසු කරන්නනේ යාලා උදව් කරන්නේ. හැබැයි ප්‍රායෝගිකව අපි හිතාගෙන අපි පුරුදු වෙලා තියෙන්නේ යාලව අගය කරන්න නෙමෙයි. නිකම් අපි සල්ලි දීලා මාරු වෙලා පුළුවන් නම් බැනලත් යනවා මිසක් එයාලා කරන සේවාවේ වටිනාකම අපිට දැනෙන්නේ නැහැ. අපි ඒක දකින්න පුරුදු වෙලා නැහැ. රොන්ඩා බර්න් කියනවා ලෝකේ තියෙන බලගතුම දෙයක් තමයි අනුන්ව අගය කිරීම සහ අනුන්ට ආශිර්වාද කිරීම කියලා. ඉතින් අද දවසේ කරන්න තියෙන ටාස්ක් එක තමයි අද දවසේ මුණ ගැහෙන ඒ හැම මිනිස්සෙකුගේම ජීවිතේ ලස්සන කරන ගමන් අපේ ජීවිතත් සුවපත් කරගන්න ටාස්ක් එකක්. හරිම ආදරණීය අභ්‍යාසයක්. අද දවසේ ඔයාට සේවාවක් සපයන, ඔයාගේ වැඩක් ලේසි කරලා දෙන 10 දෙනෙකු ගැන හිතන්න. එයාලා ඔයාට උදව්වක් කරපු ගමන් ඒගොල්ලන්ට thank you කියලා කියන්න. එයාගේ මූණ දිහා බලලා thank you කියන්න. අද ඔයා කඩේට ගිහින් බඩු ටිකක් ගන්නවා නම් මුදලාලි මහත්තයා හරි, එහෙම නැත්නම් අපි හිතමු කීල්ස් එකේ, කාගිල්ස් එකේ, ෆුඩ් සිටි එකේ ඔයාට බඩු ටික පාර්සල් කරලා දෙද්දි එයාගේ මූණ දිහා බලලා එයාට thank you කියන්න. කියන ගමන් මනසිනුත් thank you කියලා හිතන්න. ඉතින් එයාලත් සතුටින් පිරෙනවා. පාරයිනේ ඉන්න කෙනා, එහෙම නැත්නම් ඔයාට ලියකියවිලි ටිකක් හදලා දෙන ඔෆිස් එකේ ඉන්න කෙනෙක්, එහෙම නැත්නම් ඔයා ට්‍රේන් එකේ යද්දී කවුරු හරි වගේ බෑග් එක ඉල්ලුවනම්, එහෙම නැත්නම් ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයා වෙනුවෙන් මහන්සි වෙන ඔයාගේ හස්බන්ඩ්, අම්මා තාත්තා
ඔයාට මොන හරි දෙයක් කරාම මුණ දිහා බලලා thank you කියලා කියන්න. අද දවසේ 10 දෙනෙක්ව ඉලක්ක කරගෙන මේක ඔයා හිතාමතාම කරන්න. මේකේ තියෙන මනෝවිද්‍යාත්මක පදනම තමයි අපි අනුන්ගේ මහන්සිය අඳුරගෙන එයාලට හදවතින්ම ආශිර්වාද කරන්න පටන් ගන්නදී අපේ ඇතුලේ තියෙන ඊගෝ එක මම වැදගත් අනිත් අය කුඩායි කියන අහංකාරකම නැති වෙලා මොලෙන් ඔක්සිටොසින් කියන ආදරණීය හෝමෝන් එක ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. මේකෙන් අපේ ආත්ම විශ්වාසය ඉහළ යනවා. ඔයා සමාජයට ආදරය කරන ගෞරවය කරන කෙනෙක් වෙද්දී ඔයාට සමාජයෙන් පිළිගැනීම ගෞරවය අනිත් මිනිස්සුගේ උදව් උපකාර තියනට වඩා ලොකු ගුණයකින් වැඩි වෙලා ඔයාගේ අතට ඔයාගේ වෙතට එන්න පටන් ගන්නවා. මිනිස්සු ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා. මිනිස්සු ඔයාට ඇට්‍රැක්ට් වෙනවා කියලා තමයි මේ ටාස්ක් එකේ කියන්නේ. ඉතින් ලස්සන ටාස්ක් එකක් නේද? මේක අද දවසේ ඔයා මේ ටාස්ක් එක කරලා ඉවරුණාට සදහටම මේක පුරුද්දක් කරගන්නවා කියලා හිතේ තියාගන්න. ඉතින් මේ වීඩියෝ එකේ දවස් කීපයක්ම ඒ කියන්නේ day 5 ඉඳලා day 10 වෙනකන් ඔක්කොම ටික තියෙනවා. මොකද ඊළඟ දවස්වලට මොනවද කරන්න කියලා පොඩි අයිඩියා එකක් අරගෙන කරන දවසට අවශ්‍ය නම් ආපහු වීඩියෝ එක බලලා රෙඩි වෙන එක පහසුවක් කියලා මට හිතුණු නිසා. ඇත්තටම කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් මේක බලලා විතරක් නතර කරන්න එපා. මට ඇත්තටමත් සතුටු මේක බලලා විතරක් නතර කරන නිසා නෙවෙයි. මේක ඉවර වෙනකම්ම කරලා කවුරු හරි පොසිටිව් මයින්ඩ්සෙට් එකකට තමන්ගේ තියෙන මයින්ඩ් එක වෙනස් කරගන්නවා නම් ඒක තමයි මගේ සතුට. ඉතින් ඒක නිසා මේ වීඩියෝ සීරීස් එකේ මේ පොතේ කියමුකෝ මම මේ පොත ඇසුරෙන් මේ වීඩියෝ සීරීස් එක කරන්නේ පොතේ තියෙන උපදෙස් අනුවනේ. එතකොට මේ පොතේ මේ කියලා තියෙන දේවල් වල වටිනාකම කියලා නිම කරන්න බෑ. මේක ජීවත් වෙන්න මාර පහසුවක්. මනසට මාර සැනසීමක්. ඉතින් ඇත්තටම ඉස්සර කාලේ නම් අපිට ලයිබ්‍රරි එකකට ගිහිල්ලා පොත හොයාගෙන පොතක් හොයාගන්න එකත් හරි අමාරු වැඩක්. ඉතින් අපි ඇත්තටම අපි ඉන්න මේ කාලෙත් එක්ක පොතක් හොයාගන්න කියවන්න හරි ලේසි. ඉතින් ඇත්තටම මේක ලැබිච්ච එකත් හරි වටිනවා. ඉතින් කවුරු හරි බලනවා නම් මේ වීඩියෝ එක බලනවානේ ගොඩක් අය අනිවාර්යයෙන්ම. ඒ බලන හැමෝටම මේක කරන්න කියලා මම ආරාධනා කරනවා. channel එක subscribe කරන්න, වීඩියෝ සීරීස් එක බලන්න.